ඇයි මහත්තයා මොකද්ද ප්‍රශ්නේ? අතර මම හොලිවුඩ් වල ප්‍රසිද්ධ ඩිරෙක්ටර් කෙනෙක් රොනාල්ඩෝ. මගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔයා ගැලපෙනවා. ඒකයි මම බැලුවේ. මම හීරෝ? ඇත්තම කියනවා නම් මේ ෆිල්ම් එක පොඩ්ඩක් ලෝ බජට් තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඔයාට කෝටි 20ක් විතර දෙන්න පුළුවන්. ඔයා කැමතිද? 20 කෝටි? ඇයි මදිද? මට ඉතින් ඒ ගාන තමයි දෙන්න පුළුවන් වෙන්නේ. අනේ කෝටි 20ක් මොකටද අධ්‍යක්ෂක මහත්තයා? රුපියල් 20000ක් දුන්නත් මෙයා මේ වැඩේට කැමති වෙනවා. මං හිතන්නේ කෝටි 20ක් කියපු පාර සතුට දරා ගන්න බැරි වුණා. ඒකයි වැටුනේ. මහටියෝ නැගිටින්න. අනේ මහටියෝ නැගිටින්නකෝ. මම රොනාල්ඩෝ. ඔයා මගේ ෆිල්ම් එකේ රඟපාන්න කැමතිද? yes. හරි. හැබැයි මම ෆිල්ම් එක ඉවරුණාට පස්සේ තමයි ඔයාට කෝටි 20 දෙන්නේ. හැබැයි ඔයාගේ ඇඟ ටිකක් බර වැඩි. ඒ හින්දා කැම ටිකක් අඩු කරලා හොඳට ව්‍යායාම මෙහෙම කරලා ටිකක් දුවලා කරලා ඉන්න ඕනේ. දුවන්නම්. හොඳට දුවලා මහන්සි වෙලා එක්සර්සයිස් කරන්නම්. ඒ වගේම කුරුල්ලෙක් විදියට කන්නම්. අයියෝ යාට මං කලින් කිව්වනේ ඔයාට තේරෙන්නේ නැද්ද කැම ටිකක් අඩුවෙන් කන්න ඕනේ. නැත්තම් ඔයාගේ ඇඟේ බර ටිකක් වැඩි වෙනවා. ටිකක් අඩු කරගන්න. ඕකේ. එක වතාවක් සමෝසා කන්නද? අනේ ආයෙ කන්නේ නැහැ. ප්ලීස්. හරි. අන්තිම පාර. එහෙනම් කන්නකෝ. හැබැයි ආපහු නම් කන්න බෑ. නැත්තම් ඇඟේ බර වැඩි වෙනවනේ. වීරයෝ ඔහොම කන්නේ නැහැ. ඕකේ සර්. එහෙනම් අපි ආයෙ පස්සේ හම්බෙමු. අනේ මාත්‍යෝ කෑම ලෑස්ති කරලා තියෙන්නේ. ඇවිල්ලා කණ්ඩකෝ. මේ කුරුල්ලෙක් විදියටයි කන්නේ. සූටියෝ අද ඉඳලා මම බොහොම චුට්ටයි කන්නේ. කුරුල්ලෙක් වගේ පොඩ්ඩ කන්නේ. මෙයාට මේ මොකක් වෙලාද? අපෝ මාත්‍යෝ ඔච්චරද කන්නේ? එක මේක හැන්දක්? ඔව් මම මෙච්චරයි කන්නේ. කුරුල්ලෙක් කනවා වගේ. අනේ මාත්‍යෝ මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ? ඔයා මාටින්ද නැත්තම් වෙස් වලාගත්ත කෙනෙක්ද? අනේ චූටියෝ මම මාටින් තමයි මාටින්. ඔයා දන්නවද මට හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිත රඟපාන්න ලැබුණා. දන්නවද කීයක් හම්බ වෙනවද කියලා? කෝටි 20ක් හම්බ වෙනවා. කෝටි 20ක්? අනේ මාත්‍යෝ කවුද ඔයාට කෝටි 20ක් දෙන්න කියන්නේ? හොලිවුඩ් ඩිරෙක්ටර් කෙනෙක් මට කතා කරුවනේ. එයා කිව්වා මගේ බර ටික අඩු කරන්න ඕනේ කියලා. ඒ හින්දා මම ඊට පස්සේ කන්නේ කුරුල්ලෙක් කනවා වගේ. එක ස්පූන් එකයි. ඒ කියන්නේ එක හැන්දයි, චුට්ටයි, කටයි. අනේ. මොනවද මේ කරන්නේ? කුරුල්ලෙක් වගේ කෑම ගන්න ඕනේ. හරිද? හැබැයි මාත්‍යෝ මොකද්ද කරන්නේ? කවද වෙනකන් කොහොම ඉන්නද? ෂුටි මාටින් පුළුවන් තරම් ඉක්මනට එන්න කොගොල්ලෝ. මොකද ජෝනා බැංකුවක් මංකොල්ල කාලා පැනලා යනවා. ආරච්චි වුණා. ජෝන්! ඔහම ඉන්නෝ! අනේ සූටියෝ මීට වඩා නම් අඩියක්වත් යන්න බෑ. මට හොඳටම මහන්සි. අනේ මාත්‍යෝ මම කිව්වා නේද හොඳට කණ්ඩයි කියලා. බඩ විරෙන්න කණ්ඩයි කියලා. හරියට කන්නේ නැතුව ඇඟේ සත්‍ය නැතුව කොහොමද දෙයනේ දුවන්නේ ඈ? ෂුටි මාටින් ඔයගොල්ලෝ ඉන්නවනේ කොහමද ජෝන්ව අල්ලගන්න පුළුවන් උනේද? නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයා. මට හරියට දුවා ගන්නවත් බෑ. ඇත්තටම මට මාර මහන්සියන්නේ දැනෙන්නේ. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ බලන්නකො වෙලා තියෙන දේ. මෙයාට මේ හොලිවුඩ් චිත්‍රපටයක නළුවා වෙන්න ඕනලුනේ. ඒකනේ මේ ෂේරම දැන් අයියෝ බලන්න. පුදුම උණක් නේ. මොනවද මේ කියන්නකෝ? හොලිවුඩ් ෆිල්ම් එක හීරෝ කෙනෙක්. ඕගොල්ලෝ කොහොමද ඒව කරන්නේ? අයියෝ දෙයනේ. ඉන්ස්පෙක්ටර් මහත්තයා. එතකොට ඔයාට කොහොමද මිනිස්සු කතා කරන්නේ? මාටින්.
ඔයාට දැන් එක තේරුණාද? එයා හිට ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙයි, IP කෙනෙක් වෙයි, DIG කෙනෙක් වෙයි. ඔයාට මොකද වෙන්නේ? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා නිකම්ම මාටින් වෙලා හැමදාම ඉඳී. මගේ චිත්‍රපටි රංගපෑමෙන් පස්සේ ඔයා සුපර් ස්ටාර් කෙනෙක් වේවි. එයා කියන දේවල් ගැන හිතන්න එපා. ඔයාගේ අනාගතය ගැන හිතන්න. එතකොට තමයි ඔයාට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉතින් ඉන්ස්පෙක්ටර් තමයි දියුණු වෙන්නේ. yes sir තේරුණා මම ඊට පස්සේ කුරුල්ලෙක් වාගේ කනවා හොඳට එක්සර්සයිස් කරනවා ඊට පස්සේ නළුවෙක් වෙනවා ඉස්පෙක්ටර් මහත්තයෝ මොකක් හරි උඩට වැට්ටියක් දාලා මේ මාටියගේ ඔළුව වෙනස් කරන්න ඕනේ පොඩ්ඩක් ඉන්න බලන්න පත්තු වුණා මේ මුදලාලි මහත්තයෝ පච කුරුල්ලෙක් විදියට කෑම කන්න ඕනේ කුරුල්ලෙක් විදියට මට සමෝස කන්න වෙන්නේ මට සමෝස කන්න වෙන්නේ මට නළුවෙක් වෙන්න ඕනේ මට නළුවෙක් වෙන්න ඕනේ අනේ මාටියෝ ජෝන් හොරකමක් කරලා පැනලා යනවා. පුළුවන් තරම් ඉක්මනට එන්න ඉක්මනට එන්න. ජෝයි කොහෙද මේ හදිස්සිය දුවන්නේ ආ? ජෝන් වල්ලන්න දුවන්නේ හෙව් ජෝන් අල්ලන එක ඉන්ස්පෙක්ටර් ලකීගේ වැඩක්. ඔයා දැන් මෙන්න මේක අරගෙන මේ ගම වටේ දුවන්න ඕනේ. ඒක හොඳ එක්සයිස් එකක්. ඔයාට තේරුණාද? හරි 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 ඕමින්ඩා ඕක මට දෙන්න. දිව්ව ඇති දැන් ඔයා හොඳට එක්සයිස් කරන්න. මහත්තයෝ මොකක්ද ඔය කරන්නේ ජෝනව අල්ලගත්තේ නැත්තේ ඇයි ඈ නෑ මම ජොගින් කර හිටියේ ඔව් ඔයා කිසි දෙයක් දන්නේ නැත්නම් මේ CCTV ෆුටේජ් වල ඔයාගේ අතේ බෑග් එකක් කොහෙන්ද තියෙන්නේ බෑග් එකද බෑග් එක මගේ ඩිරෙක්ටර් මහත්තයාගෙනේ නිෂ්පාදකකි ඔය නිෂ්පාදකම තමයි මාටියෝ ජෝන් කියන්නේ ඔයාට තේරුණාද දැන් වැඩේ සූටියෝ පොඩ්ඩක් ඉන්න බලන්න මෙහෙමයි එයාගේ තොප්පිය අයින් කරලා රැවුල අයින් කරලා බැලුවොත් එහෙම ජෝන් වගේම වෙනවා තමයි ජෝන් වගේ වෙනවා නෙමෙයි ඒ තමයි ජෝන් තේරුණාද ඔයාට කුරුල්ලෙක් වගේ කන්ද කියලා ඔයාගේ ශක්තිය අඩු කරලා එතකොට මොකද වෙන්නේ ඔයාට එයාව අල්ලන්න බෑ දුවලා ගිහිල්ලා තේරුණාද මේක ප්ලෑන් එකක් ඒක කරමු ඒත් ඊට කලින් මගේ බඩ පිරෙන්න මට මොනවා හරි කන්න දෙන්නකෝ ඩිරෙක්ටර් මහත්තයා පොඩ්ඩක් ඇතුළට එන්නකෝ මොකද උනේ මේ බලන්න මහත්තයා මං ඔයා වෙනුවෙන් කෑම ගොඩක් ඕඩර් කරා ඔයා දන්නවද මම පහුගිය ටිකේ වැඩිපුර කෑවෙත් නෑනේ මේ කෑම ටික ඔක්කොම ඔයාට ඒකින්ද දැන් හොඳ මහත්තයාගේ වාඩි වෙලා මේ කෑම ටික කන්නකෝ එන්න ඇවිල්ලා කන්න නෑ මට කණ්ඩ ඕනේ නෑ ඔයා සේරම කණ්ඩ ඕනේ නැත්තම් මං වාඩි වෙලා කනවා නෑ ඔයා කන්න එපා මොකද ඔයානේ මගේ ෆිල්ම් එකේ සුපර් හීරෝ ඒ නිසා ඔයා ස්ලිම් වෙලා ඉන්න ඕනේ ස්ලිම් වෙන්න ඕනේ එතකොට ඔයගේ පස්සෙන් එනවල මට ඔහෙව අල්ලගන්න බැරුව යනවනේ නේද කියනවා අනේ මගේ තොප්පිය රැවුලයි මෙයා ගැලෙව්වා හරි මිස්ටර් ජොනාල්ඩෝ දැන් මම කන්න පටන් ගත්තොත් හොඳයි එහෙම නැත්තම් එපා නේ තව නම් කන්න බෑ
මිස්ටර් ඩොනල්ඩ් ඔයා හොඳට කන්න මොකද ඔයාට ඇතුළේදී ඔය වගේ හොඳට කන්න හම්බෙන්නේ නෑ ආහෙන කාලෙකට අය